දවල් වෙනකන් නිදාගෙන උදේ කෑම වෙලාවෙ ඉක්මන් කරන්න. ඊයරා ඉතුරු වෙච්ච මාළු ඕනේ දාච්චි අම්මා. එපා ඔයා කන්න. සුබෝදෑසනක් ආච්චි. සුබෝදෑසනක්. කම්මැලියා ඔයා හරිම හිමින් වැඩ කරන්නේ. හෙට උදේ මං කෑම ලෑස්ති කරන්නම්. හුඟක් තියෙනවනේ. කමක් නෑ. ඔයාද සාමාන්‍ය තත්ත්වයටපත් වෙලා. ඊ ඔයා හිටියේ පිස්සු හැදිලා වගේ. පිස්සු හැදලා වගේ කෙනෙක්ගේ තේරුම මොකද්ද? ඉටමෝරි වැසියනි අවධානය දෙන්න. සුබෝදෑසනක්. මේ ඉටමෝරි නගර ශාලාවේ නිල නිවේදනයයි. ඒ නගරාධිපති තෝරාපත් කර ගැනීමේ මැතිවරණය පිළිබඳව. එම ඡන්දය ලබන මාස 20 වන දින පවත්වනු ලැබේ. මැතිවරණ කමිටුව සැමට දන්වා වසර 1200කට වරක් පමණක් පැමිණෙන වල්ගාතරුව තවත් මාසයකින් දිස්වනු ඇත. එය පෘථුවිය සමීපයෙන් ගමන් කරන දින කිහිපය තුලදී වල්ගාතරුව ජපාන් වැසියන් හට එයත් එක්ක ප්‍රශ්නේ විසඳ ගන්න හොඳේ. ඒක වැඩිහිටියන්ගේ දෙයක්. පර්යේෂණ ආයතනයේ නියෝජිතයන් පවසනුයේ ඔවුන් මෙම සහස්‍ර සංදර්ශනයට දැම්මම සූදානම් බවයි. අපි යනවා. මට උස්තරේ තියෙනකන් ඉවසිල්ලක් නෑ. ඒක හුඟක් ලොකු විනෝදයක් වෙයි. පරිස්සමින් යන්න අක්කා. මිත්සුහා. සයිකා දෙසි සුබෝදෑසනක්. සුබෝදෑසනක්. අනේ මේ දැන්වත් බහිනවද? ඇයි එහෙම ඔයා කියන්නේ? හුඟක් බරයි. ඒක නම් නරක ඔහෙ දෙන්න නම් හොඳටම ගැලපෙන යාළුවෝ දෙන්නෙක්. ඔයාද මොණ්ඩෙකට ගහන්න හුඟක් මහන්සි වෙලා වගේ. කෝ? ඔව් මොකද උනේ? ඔයාගේ ආච්චිවට වැහිලා හිටිය යකා අයින් කළාද? මොන යකාද? ඔයාට ඊයේ යකෙක් වැහිලානේ හිටියේ. දැන්වත් ඔය විකාර කියවනක නවත්තනවද? මිත්සුවා දැන්ටවත් පිස්සු ඇටිලා ඉන්නේ නේද? ඔයාලා මොනවා ගැනද මේ කියන්නේ? ඔයාට අසනීපයක් එහෙම නැහනේ? ඒ විතරක් නෙවෙයි. මෙන් ඉදිරියටත් අපිට පුළුවන් අපේ නගරයේ සංවර්ධන ව්‍යාපෘති තවදුරටත් පවත්වාගෙන යන්න. අපි හැමෝම එකට එකතු වුණොත් තමයි මේ ව්‍යාපෘති වගේම හැමෝටම හොඳ ආරක්ෂිත සමාජයක් බිහි කරන්න අපිට පුළුවන් වෙන්නේ. ඒ තුල මියාමිසු මේ වතාවෙත් කොහොම හරි දිනයි වගේ. එයා මේ පාර පරාද වෙයි කියලා කතාවක් තියෙනවා. කොහමද මියාමිසු? සුබෝදෑසනක්. නගරාධිපතිගේ කොන්ත්‍රාත්කරුගේ ළමයි හරි යාළුවෝ වගේ නේද? සිද්ධ වෙනවා මේ ව්‍යාපෘතිය සාක්ෂාත් කරන්න කටයුතු කරන්න. මිත්සුවා ඇවිදිනකොට කොන්ද කෙලින් තියාගන්න. එයා පවුලේ අයටත් හරි තදයිනේ. එහෙම නගරාධිපති කෙනෙක් තමයි ඉන්න ඕනේ. අනේ පව්. හරිම ලැජ්ජාවක් වුණා. මිත්සුවා මාව මේ ඡන්දෙන් මට යන්න එක ඇත්තේ වෙලා.